හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන රැකියාවක්. මොකද සාමාන්‍යයෙන් මෙහි නම් අපි බැලුවොත් එහෙම පැයට යුරෝ 18ක් 19ක් 20ක් ස්කිල් එක අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් හලෝ අයිබෝන් වාසනාවන් හුඟ කාලෙකින් ඉතින් ඔයාලව මේ විදිහට වීලොග් එකකින් හම්බෙන්නේ. ඉතින් අද නිවාඩු දවස කොණ්ඩේ කපන්න යන්න තමයි මේ විදිහට ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් අපි යමු කොණ්ඩේ කපන්න. ඉතින් ඔන්න අපි ආවා ක්ලෝනා කිල්ටි වලට. මට ළඟම තියෙන සිටි එක තමයි, කියන්නේ ළඟම තියෙන හන්දිය තමයි ක්ලෝනා කිල්ටි. හුඟක් වෙලාවට මෙහි කඩවල් හවස 6ට වගේ වහනවා. සේරම කඩවල් රාය වෙනකන් ඇරලා තියන්නේ නැහැ. ඉතින් හුඟක් ප්‍රසිද්ධයි ටර්කිෂ් සැලූන්. ඒ කියන්නේ තුර්කි වලින් ඒ කට්ටිය ආපු කට්ටිය සැලූන් දාලා තියෙනවා මෙහි. එයාලගේ එන ෆේමස් මේ පැත්තේ. ඉතින් මං එහෙම බාබර් ෂොප් එකකට තමයි යන්නේ. හුඟක් තැන් මං ට්‍රයි කළා. ඒ වුණාට මට හරි ගියේ නෑ. මොකද හේතුව සමහරක් අය ඉතින් එහෙම මෙහෙන් කපන හැබැයි ඉතින් ලංකාවේ කොණ්ඩේ කපනවා වගේ නෑ මෙහි. දන්නවනේ පිටරටකට ආවට පස්සේ. ඉතින් මං ඔයාලට ගණන් එහෙම කියන්නම්. පොඩ්ඩක් ගාන නම් වැඩි. ගාන වැඩි කියන්නේ ඉතින් රටේ හැටියට ගාන වැඩි. මම ඉතින් ඔයාලට විස්තර කියන්න. මේ ඉතින් තව මීටර් 20ක් විතර වගේ තියෙනවා. ඒකත් එක්ක පාකින් ගැන කතා කරන්න ඕනේ. සිටි එක නම් පාක් කරනවා නම් අපිට සාමාන්‍යයෙන් යුරෝ 1.50ක් වගේ පැයකට ගෙවන්න වෙනවා. ඒ වුණාට මේ වගේ සාමාන්‍යයෙන් ගම්බද වෙන්න වගේ අපිට ෆ්‍රී ඔෆ් චාර්ජ් පාක් කරන්න පුළුවන්. සිටි වල එහෙම ලොකේෂන් හදලා තියෙනවා. එහෙම තැනක තමයි මං වාහනේ දැම්මේ. දාලා දැන් ඉන්න මං ඔයාලට පෙන්නන්නම් ඉස්සරහ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ තියෙන බාබර් ෂොප් එකට තමයි මම යන්න බලාපොරොත්තු වෙන්නේ. අද එච්චරම ලොකුම ක්‍රවුඩ් එකක් නැහැ. මේක වන් වේ එකක්. ඉතින් අපි යමු කොණ්ඩේ කපන්න.
thank you very much. ඔන්නම තමයි ඉතින් කොණ්ඩේ කපන කතන්දරේ ඉවර වුණේ. ඇත්තටම කියනවා නම් හුඟක් අයට මිස් වෙච්ච දෙයක් තමයි මේ සැලොන් කියන දේ. ඇත්තටම කියනවා නම් ස්කිල් එකක්. ලංකාවේ හුඟක් අයට මිස් වෙන තැනක් සහ ලංකාවේ සාමාන්‍යයෙන් අර white collar job, එතකොට blue collar job කියලා වර්ග දෙකක් තියෙනවානේ. ඉතින් ඔන්න ඔය දෙකෙන් හුඟක් කටියට මිස් වෙන එකක් තමයි මෙන්න මේක. ලොකුම ගැම්මක් නැති වුණාට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන රැකියාවක්. මොකද සාමාන්‍යයෙන් මෙහි නම් අපි බැලුවොත් එහෙම පැයට යුරෝ 18ක් 19ක් 20ක් ස්කිල් එක අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් හොඳ ජොබ් ඔපචුනිටි තියෙනවා හුඟක් රටවල් වල සහ ලංකාවේ. ඉතින් තමන්ගේ දෙයක් ඕනනම් කරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් අතන පාර වහලා එතකොට මට දැන් යන්න ඕන. මොකද මං පැයක් වගේ ගියා කොණ්ඩේ කපා ගන්න මේ තිබ්බ රෂ් එකත් එක්ක. ඒකෙන් ඉතින් වටේ පාරෙන් තමයි යන්න වෙන්නේ. ඉතින් ඒ ලෙවල් ලෝ ලෙවල් කරලා ඉන්න නංගිල මල්ලිලට කියන්නේ ඉතින් ස්කිල් එක හදාගන්න මේ අන්නේ වගේ සැලුන් වගේ දෙයකින් ඉතින් ඉක්මනින් රටකට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ සැලුන් එකක් පටන් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද ඒකේ ස්කිල් එක අනුව තමයි ඔයාට යන්න පුළුවන් දුර ඔයා තීරණය කරන්නේ. ඉතින් හවස් වුණා. දැන් වෙලාව හරියටම 6යි හවස. මාර ලස්සන පාරක් ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. මෙතන පොඩි ඇල පාරකුත් තියෙනවා. අතන තමයි වාහනේ පාක් කළේ. දැන් ඉතින් එතන බිල්ඩින් එක වහලා ඒකින්ද මේ පැත්තෙන් එන්න වෙනවා. ගස් ටිකක් මැදින් යන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අහපව් ළඟදීම වීලොග් එකකින් හම්බෙන බලාපොරොත්තු ඇතිව මේ වැඩසටහනෙන් ඔයාලත් එක්ක සමු ගන්නවා. එහෙනම් ඉතින් කොණ්ඩේ කපලා ඉවරයි. දැන් ගෙදර යන්න තමයි තියෙන්නේ. එහෙනම් ජය වේවා.